එකේදීත් මේ ගවුම් මහල් ඉවරයක් කරන්න බැරි වුණා. එක එක වැඩ කරා. දැන් මේ වීඩියෝ එකේදී නම් මහල ඉවරයක් කරනවාමයි. කොහොමද මේ ගවුම් මහෝ වැඩි ඩිසයින් එකක් නෑ, පොඩි ඩිසයින් එකක් තියෙන්නේ. ඒක මහම මට පටිය කපන්න බැරි වුණා කලින්. මම එහෙනම් පටිය කපා ගත්තා. ඉතින් මැෂින් එක පොඩ්ඩක් සුද්ධ කරන්නත් ඕනි. පොඩ්ඩක් පිහදාලා එහෙම පටන් ගන්න ඕනි. හරි, අපි පටන් ගමු අහන්න. ඉස්සෙල්ලාම ඉතින් මැෂින් එක ඔන් කරගෙන පොඩි පොඩි කෑලි තියෙන ටික මහගෙන ඉවරයක් කරන්න ඕනි ගවුමේ. උඩ කර කොටස එහෙම කර ටික ගාඬ නීට් එකට මහලා ඉවරයක් කරගන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඉතින් අත් දෙක මහලා ගවුම සෙට් කරන්න තමයි ඉතින් තියෙන්නේ. එතනින් පස්සේ ඉතින් වැඩ ටික ඉවර. පොඩි පොඩි කෑලි ටික මහා ගන්නකන් තමයි ඉතින් පොඩ්ඩක් ඉතින් අමාරුයි වගේ තියෙන්නේ. උනට ලොකු අමාරුවක් නෑ. ඔන්න මහන ගමුණත් ෆෝන් එක අතර අරගෙන පොඩි පොඩි වැඩ පොඩ්ඩක් ඉතින් බලනවා, ආයි මහනවා. ඒ වගේ තමයි ඉතින් මං වැඩ කරන්නේ. ඉස්සෙල්ලාම ඉතින් දැන් මේක ක්‍රීම් පාටනේ ගවුම් රෙද්ද. ඒ හින්දා අපි බොබින් එක පුරව ගන්න ඕනි. ඒ හින්දා හිමීන්ට ඉතින් බොබින් එකක් පුරව ගන්නවා. ඒක මහන්න කලින් පුරවගෙනම මහන එක හොඳයි. නැත්තම් අර මහනකොට අතරමැද බොබින් ඉවරනොත් එහෙම ආයි නූල් මුලින් ඉඳලාම ගලවලා ඔතන්න වෙනවා. ඒකට වඩා ලේසි ඉස්සලාම බොබින් එක ඉතින් පුරවගෙන ඉන්න එක. ගවුම සෙට් කරන්න කලින් බොබින් එකත් පුරවගෙන ආයි නූල ඉතින් සෙට් කරන්න තමයි තියෙන්නේ. නූල ආයි දාගන්න තමයි තියෙන්නේ ඉතින්. හැට්ටකට හොයන්න නම් පොලිසියෙන් දාන්න වෙනවා. හම්බුණා. සෙව්ව මැනික හම්බුණා. හැට්ට කටුණක් කොච්චර ගෙනාවත් මදි. එක තැන ගණන් තියෙන්නේ. මම මේ කරන්නේ අතට ඉලාස්ටික් එක දාගන්නවා. ඉලාස්ටික් එක දාගෙන දැන් ගවුම ඉවරයක් කරන්න තමයි හදන්නේ. අතත් මහගෙන. මේ වගේ සිම්පල් ඩිසයින් එකක් තමයි ඉතින් මම මෙහුවේ. උනාට ඒක මාර ලස්සනයි. පොඩි ඕපන් එකක් එහෙම දාලා තියෙනවා. බෝ එකක් අල්ලලා තියෙනවා ඕපන් එක ගාවට. මේ වගේ නෝමල් ඩිසයින් එකක් තමයි ඉතින් මම මෙහුවේ. ඉතින් ඔයාලට thank you මාව අහන් හිටියටයි බලන් හිටියටයි.